සුබ උදෑසනක් වේවා. ෆ්‍රැන්සිස් කුකින් channel එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ ගස් ලබු වලින් අයිස්ක්‍රීම් එකක්. සමහරු අයිස්ක්‍රීම් කන්න කැමති, ගස් ලබු කන්න කැමති නැහැ. එහෙනම් අපි අයිස්ක්‍රීම් එකක් හදලා පොඩි අයට එහෙම දෙන්න පුළුවන්. සීනි දාන්න නැතුව අපි මේ හදන්නේ ගස් ලබු එකේ තියෙනවනේ පැන් රස. ඒ නිසා. ඉතින් දැන් අපි බලමු අවශ්‍ය කරන දේවල්. ගස් ලබු ඕනේ මේ කෑලි කපලා තියෙනවා. මේ කස්ටර්ඩ් පවුඩර් ටිකක් මම දිය කරගත්තා. ඒ වගේම පිටිකිරි හැඳි දෙකක් විතර දාලා වෙනම දිය කරගත්තා. තව ඕනේ අපිට ෆ්‍රෙෂ් මිල්ක්. ඒක තමයි මේ තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. කොත්මලේ දැන් අපි හදන්න ගනිමු. මේක දිය කරගන්න හින්දා අපි දාගමු දැන් fresh milk. මේක නිවුනට පස්සේ අපි ගන්න උණු වතුර දාලා දිය කරලා නිවුනට පස්සේ අපි මේකට දාගන්න. මේ කස්ටර්ඩ් පවුඩර් ටිකත් අපි දිය කරගත්තා. ඒකත් මේකට දාන්න. දැන් අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මම දැන් මේක හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. ඉතින් දාගන්නවා මේ කෝප් වලට. ප්ලාස්ටික් කෝප් වලට දාන්න ඕනේ මොකද පීසර් එකට දාන්නේ. එහෙනම් කෑලි තිබුණට කමන්නේ අයිස්ක්‍රීම් එකේ කනකොට රසයි නේක. අපි මේ අයිස්ක්‍රීම් කෝට් මේ විදියට තියනවා. දැන් අපි මේක පීසර් එකේ තියන්න ඕනේ. වැඩි පැන් රස නැහැ මං සුගර් දැම්මේ නැති නිසා. කස්ටර්ඩ් පවුඩර් ටිකක් විතරයි පැන් රස වෙන්න දැම්මේ අයිස්ක්‍රීම් වලට. එහෙනම් අපි පීසර් එකෙන් තියමු. ඔන්න ඉතින් මගේ අයිස්ක්‍රීම් එක හරි ගිහින් තියෙන්නේ. මම දැන් පෙන්නන මෙන්න මෙහෙමයි මේක ගලවන්න ඕනේ. මෙන්න මෙහෙම පොඩ්ඩක් මේක කළා. මේ මෙහෙම කළා. මේක වතුර එක්ක තිබ්බනම් ඉක්මනට ගැලවෙනවා. මේ බලන්න මගේ අයිස්ක්‍රීම් එක. සනයි ලොකුවට තියෙනවා මේ. හොඳට තියෙනවා. පපාය වලින් හැදුවේ. ඔයාලා කැමති නම් මේක රස කරගන්න ඕනේ නම් පැන් රස ඕන නම් මේ ටිකක් දාන්න මේ අයිසින් සුගර් ටිකක් දාන්න. දැන් 12ක් විතර තිබ්බ හැකි. තිබ්බම හොඳට ගල් වෙලා තියෙනවා.